Hi guys, ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මචං මිස්ටර් නිදු YouTube channel එකට. මගේ YouTube channel එකේ මචං මේකේ කලින් නම තිබ්බේ මේ පොඩි මල්ලි කියලා. ඉතින් ඊට පස්සේ channel එක hack වුණා. hack වුණාට පස්සේ මට හිතුණා නම වෙනස් කරන්න කියලා. ඉතින් මම මිස්ටර් නිදු කියලා දැම්මා. ඒක තමයි කියන්නේ ඉතින් වැඩි කතාවක් නෑ. අපි වීඩියෝ පටන් ගමු. හරිද? සදියාගේ වීඩියෝ එක තමයි අද කරන්න යන්නේ. සදියාගේ වීඩියෝ එක කියන්නේ memes channel එක. හරි. සදියා කියලා වල දන්නේ නැති ඉතින් අනිවාර්යෙන් copyright ගන්න එපා. ඒක තමයි කියන්නේ. subscribe කරලා තියාගන්න කට්ටියම. මට පුළුවන් මේ ලින්ක් එක දාන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒක තමයි කියන්නේ වැඩි කතාවක් නෑ මචං. අපි මේ වීඩියෝ එක පටන් ගමු. හරිද? ඔන්න බොයිස් අපි වීඩියෝ එක පැත්තට ගියපුවම අපිට තියෙනවා දැන් සැපද පටන් ගමු. හරිද පුකේ අමාරුව ඇඟට රිදුණු පළියට හිතට දැනෙන්නේ නැහැනේ ගෑනුන්ගේ ගහනවා නම් හිතට දැනෙන්න ගහනවා හැබැයි ආ තමයි උස්සලා නෙමෙයි ඒක තේච්චෙත් එක මට නම් තේරුන්නේ නැහැ සිරාවටම. Okay boys පත්තිනි වගේ රංගපාන කෙල්ලෝ අතරේ සිරාම පත්තිනිලා ඉන්නවා. එහෙම කෙල්ලෝ රවට්ටන්න එපා. ඕවා හෙන ගහන අපරාධ හොඳේ. I am sorry. ඕවා හෙන ගහන අපරාධ හොඳේ. මගේ නංගියා අගේ පුතාලද කුඩු ගහනද මු පවනිත් එක කරගෙන මම හොදට ගන්නවා මොන්දල්ද ඩාලින් Zombie apocalypse. ඉතින් හරිද? මෙහෙමයි හරිද? මම බඩුවක් නෙමෙයි. මං තාම කිසි කෙනෙකුට කියලා කාගෙන නැහැ. හරිද? ඒ හින්දා ඔයා ඒ ගැන කිසි විදිහකට හිතලා හිත ගන්න ඕනේ නැහැ. මං දන්නවා මං ගැන. හොඳද? ඔයා මේ ගැන හිතලා දුක් වෙන්න ඕනේ නැහැ. calm down උණු ගැහුවෙන්නේ ගංජ ගැහුවෙන්නේ කිසිම මද්‍රව පාවිච්චි කරෙත් නැහැ. මේ තියෙන්නේ එකම බැහැවීම. शाबाश बेटा बहुत बढ़िया ये क्या है අඩ ස්කූටර් කෙල්ලුනේ ස්කූටර් සෙට් එක. बाय बाय टाटा गुड बाय गया Shakaboom. මං ඔයාලට කතාවක් කියන්නම් හොඳට අහගෙන ඉන්න. කොල්ලෙක් වෙලා ඉපදුනා කියන්නේ ශිව. කෙල්ලෙක් වෙලා ඉපදුනා කියන්නේ ශක්ති. අඩ ඒකට නම් බයක් හිතෙනවා බං ඒක දන්නේ අම්බෝ. මේ දෙකම එකතු වෙලා ඉපදුන ඔයා පොන්නේ මට කියන්න කිසි දෙයක් නැහැ. මටත් කියන්න කිසි දෙයක් නැහැ මචං.
හෙලෝ මගේ යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලත් ආස නැද්ද ඔය අරක්කු සිගරට් බීලා නිකරුවේ නාස්ති කරන ඔය කැන්ඩි මනි වලින් ඔළුව කල්පනා කරලා ගේමක් ගහන්න. මෙච්චරයි කරන්න ඕනේ. ඉතින් ඔය සල්ලි වලින් පොඩි ප්‍රමාණයක් ඔයාලා මේ දවස්වල ICC ඉතින් ඔයාලා ඔය සල්ලි වලින් පොඩි ප්‍රමාණයක් දාලා මගේ වීඩියෝ ඔක්කොම බලන්න. චැම්පියන්ස් ට්‍රොෆි වගේ මැචස් යනවා. ඒවා දිනන්නේ කවුද කියලා නම් කරලා වෙලා ලාන්සු තියලා ඔයාලගේ පුතල් ඩබල් කරගන්න පුළුවන්. ඉතින් මේ සයිට් එක ගැන කියනවා නම් bets.com එක තමයි ඉතින් සයිට් එක. හැබැයි මොලේ කල්පනා කරලා ඇනලයිස් කරලා සුපිරි ගේමක් හෙව්වොත් ඔයාලට පට්ට chance එකක් තමයි මේක. දැම්ම මිස් කරගන්න එපා. try කරලා බලන්න. අඩෝ ඒක ඇඩ්ඩක් දුන්නා. නගිනවා නැන් ගාම ඉතින් යකකටවත් වාවන්න බෑ පුතේ මෙල්ල කරන්න නම් බෑ අඩෝ මොකද්ද මං ඒ උනේ ඕයි මරුව මල්ලි වගේ බයික් එක ගැන කොල්ල ඔක්කොම කතා නෑ මට ඉතින් භාෂාව බෑනේ මං ඒවට මට තේරෙනවා ඔයාගේ බයික් එක ගැන බයික් එක එතකොට ඔයාගේ නම කියද්දි බයික් එකේ නම්බර් එක කියද්දි ස්පීඩ් එක ගැන තමයි කතා කරන්නේ පරිස්සම් කරගනින් යන තැන පරිද ඇස්වා කටවා දින අම්බානට දැන් ඈ නංගි මල්ලි කොහමද අයිබු බං ඕමද තෙගි පුන්නේ නෝ ගියපා මඩ ගුරම नाइट बंग बंग पाऊंगा नहीं झूठ बोल रहा है කතා දෙකක් නෑ හොඳ බාස් What is this good touch or bad touch? Bad touch. What is this good touch or bad touch? Bad touch. What is this good touch or bad touch? Good touch. What is this good touch or bad touch? Good touch. बस याद तुम्हारा लम्हा लम्हा तड़प कर रही है जाए फांसी ले जाए तेरे मेरे में आने जो है सारे අඩෝ මොකද්ද මං කියුනේ මං නම් කිසි දෙයක් තේරුන්නේ නැහැ කියන दखिन वारे पास माने बदुल निसा මේ සුදු මාමා අඩෝ ඒ කොණ්ඩේ තිබ්බේ බං කොණ්ඩේ මෙහෙම මේ මගෙත් පේනවා සයින පුතයි මං වාගෙන් දෙයක් අහන්නද මොකද්ද පුතේ මේ කෙල්ල කොච්චර පුම්බගෙන හිටියත් වැඩක් නැහැ නේ ඇයි සයින පුතා එහෙම කියන්නේ ගලවපු ගමන් එල්ලෙනවනේ ඔයාලට සෙල්ලම් කරන්න ඕනම නම් ගෑන් ළමගේ හදවත් එක්කයි ආදර එක්කයි සෙල්ලම් කරන්න එපා. ඒකට වැඩිය හොඳ දේවල් තියෙනවා සෙල්ලම් කරන්න පුළුවන්. මං ගාවත් තියෙනවා මැජික් පහන. ඒක ඇතිල්ලුවම භූතෙක් එළියට එනවා. हर वीडियो हाय अम्मुनी मावा तीरिएगा රසන් බායි පාසි ගැරන්ටයින් දවසේ ඊයේ කෙල්ලෙක් එනවනේ මොකද කියන්න හිතෙන්නේ ගැරන්ටයි මොකද්ද මං ගියේ සැප ඉතින්ම සැප අනිවාර්යයෙන් ඔයාලට තාසිතේ
කරලා බලන්න. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. මීට වැඩිය හොඳයි. अरे यार क्या हो गया तुझे? रेहान क्या हो गया? ये क्या किया? रेहान ये क्या किया? ये क्या किया? यार 1 लाख रुपए की टीवी है. උකේ ඉත්තෑව තදවනාම ඩක්ම තද මුල් ලැනෙන්න ලැනෙන්න ඕනේ. නාම තමයි ගොඩක් දඟල. ඕකුන්ගේ ඇටවලට ඉරටුවලින් ගහලා බෑ. ඇත්තටම ඇට අරන් ග්‍රයින්ඩර් කරන්න. මට ඒක තේරුන්නේ නැහැ බං. කමන්නේ නැහැ. තේරුම් ගන්න ඕනේ නැහැ. මට තේරුණෙත් නැහැ. වැඩ කරන්න පුරුදු වෙන්න එපා. පුතෝ වදපු අම්මට බන්නන්න එපා. ඒ කෑල්ල කපපා කසුන්. දැන් අපිට කසුන් නැහැ. කසුන් තියා එකෙක්වත් නැහැ. මම එඩිට් කරා. පස්සේ ආදරය ගැන මොනවද කියන්න තියෙන්නේ? ගණක් වෙලා ගලන්න යද්දි ඔයා හයියෙන් කියන්නේ. හෝම් පහලට ගලද්දි හිංසරේ ඔයා පසුවැදක් කියන්නේ මාත් ඒ මාළුවට එකෙක් කියා. තා මොනවද කියන්න තියෙන්නේ? අලුතෙන් බැන්දේ කපල් එක ඊයේ බැන්දේ ගැම්මට ඉන්නවා. දන්නානේ කොල්ලා දන්නානේ කවුද කියලා? කොළඹ බෝඩරේ. මාලිගාවත්ත ගෙසල්වත්ත පංචිගාවත්ත මාලිගාවත්ත ගෙසල්වත්ත පංචිගාවත්ත අදාළ නැහැ බෝඩරේ. කොහෙද? මාලිගාවත්ත ගෙසල්වත්ත පංචිගාවත්ත අනිවාර්යයෙන්. අපේ බඩු අංගන්නේ මොරටුයා. මගේ ලග්නේ කටගොස්සෝ. මගේ ලග්නේ කටගයවෝ කියන්න බෑ. ඵලයන් යන්න. ආර්ය බුක්කේ වරු හලෝ සිරාවල මොකා ගන්න තමයි දැඟලි. අද මට කියලා දුන්නා සිංහල පොයට්‍රි. හාවා හියා කඩේ අරගෙන දිග කුඩේ හාවා වැටුණා මඩේ කුඩේ ඇනුණා. මට මේ බලන්න ඇත්තටම අමාරුයි. මනමේ පොට දින්නමා මෙහෙමයි බං හරිද? ඔයා ගියත් කෙනෙක්ගෙත් පතාගෙන දවස ගෙන්ඩ වෙයි වාට අඬාගෙන එදාට මං වාට ගහන්නේ වඩාගෙන. අඩ මේ ශෂී නිසා දිදී. එල්ලෙන්න එපා මෝකෙලි. අඩ ඒ පූසා. ග්‍රහ මන්දිරයේ ආනුභාවෙන් ආහට ඵලය ලබා දෙනු මැනවි. විසුද්ධි ඉස්සර හිත මකලා අලුතෙන් ලියලා කක්කාරි අටමගලක් වෙලා තියෙනවා.
නවක හුත්තික පුතු වක්ෂාංශ ජේසාංශ කරපල තෝගේ අම්මට හොකන්නේ දැනගනින් හරිද මෝඩ හුත්තික පුතු අවතිකාණු පොන්නේ දැනගනින් හරිද කනට ගහලා කොනට ගහලා අම්මට හොකලා උතුමලා පැත්තෙන් තියලා මගේ පැත්තෙන් තියලා වේදී පුතු දැනගනින් වතරින්ලා තොත්තු කවල තෝගේ අම්මට හොකලා ඉන්නේ මෝඩ හුත්තික පුතු මේ වර තංගෙට්ටෙන් ගලා ලින්ගෙට කංගෙට පොඩි වෙන්න ගන්නේ නවකප්පාගේ දැනගනින් හරිද ගෝත කැරියා මට කොහමද ඇත්තටම මේ වදරට නම් කොර ඒ වදරට නම් සිරාවටම ඕනෙක කොර වෙනවා මම හිතන්නේ ඔහෙත් කොර වෙන්නේ නැති බඩ කොර වුණානේ ඔබ දන්නවද මහත්මා ගාන්ධිට වාඩි වෙන්න කිව්වට වාඩි වෙන්නේ නැහැ බා අයියෝ සිංහල බෑනේ හලෝ ඔටායියා මුන් AI වලින් නම් මාර දේවල් කරන්නේ විස්මිත ජනකයි සුපිරි අඩෝ ඒක AI නෙමෙයි AI නෙමෙයි ඒක AI නෙමෙයි සුද්දා සොන්ද නැගිටින්න වදින්න වැරට යන්න අම්මලි කිරිබ යාම කැඳ එකක් ගැදුම ඒ මේ ඇතිනේ තවරන් ගියොත් ඒ බං අර too personal නේ ඒක දෙක ඕනේ anyway moving on හුකනවා සොරි සමාවෙනි හොම් මට හුතු වීඩියෝ එක හොඳ නම් ලයික් කමෙන්ට් ෂෙයා මගේ කරන්න සුද්දා වැඩි කතා ඕනේ නැහැ මචං අද වීඩියෝ එකකින් ගිහින් එන්නම් මචං හරිද අද වීඩියෝ එකකින් ගිහින් එන්නලා ඇවිල්ලා අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න අලුත්ම experience එකක් එන්න experience එකක් නෙමෙයි මේ වීඩියෝ හැදෙන එක අලුත් විදිහ හරිද මේ දේ තමයි හැදෙන්නේ අලුත් විදිහක් බලමු ඒ තමයි යන්නේ නේනම් subscribe කරලා තියාගන්න අපි මේ වීඩියෝ එකෙන් ගිහින් එන්න